සුබ දවසක් හැමෝටම. ඔයාලා මේ සෙට් වෙලා ඉන්නේ SL Autozone YouTube channel එකත් එක්ක. අද මේ අලුත් ආතල් එකක් දෙන්න කියලා බැලුවේ. අපේ රටේ ඉන්නේ උන්ගේ මේ වැඩ කිඩ ගැන තමයි මම මේ කියන්න කියලා අද බැලුවේ. අපේ උන් ලස්සන වැඩක් දෙනවා. දැන් කලින් තිබ්බේ ජපාන් වාහන, ඉන්දියන් වාහනනේ. දැන් චයිනීස් වාහන වලටත් මුන් ලස්සන මැජික් පෙන්නගෙන යන්නේ අපේ රටේ උන්. මම දැන් මේ ඉක්මන් එකට ආවා. ඉක්මන් එකට ඇවිල්ලා මේ කරලා තියෙන දේවල් ගැන කියන තමයි අපේ රටේ මිනිස්සු. අපි මේ පාලකයෝ හොඳ නෑ, සිස්ටම් චේන්ජ් වෙන්න කිය අපි දඟලනවනේ. ඉතින් මේ පාලකයෝ වගේ මිනිස්සු චේන්ජ් වෙන්න ඕනේ කියලා මං හිතන්නේ මේක පීරලා හරි කමන්නේ. මේ යතු ගාලා දාලා හරි කමන්නේ. රටේ ඉන්න මිනිස්සුත් මේ හරි විදිහට හදාගත්තා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මම මේ බැලුවා මේ චීනෙන් ආවනේ මේ පිළිද BYD වාහන. ඔක්කොම චීනෙනේ. දැන් මේ චීන තියෙන BYD වාහන. ඉතින් මේව ඔක්කොම ගන්න ගියාම ලංකාවට ආවනේ බ්‍රෑන්ඩ් නිව් මිලත් එක්ක මිනිස්සු මේ වාහන මිලදී ගන්න. ඉතින් බලන්න මේ දැන් අපේ රටේ උන් කරලා තියෙන වැඩක්. ඔන්න මං ගිහලා මේ Google එකේ බැලුවා BYD ලංකාවේ අලුත්ම ගාන කීයද කියලා. ඔන්න මේ ජෝන් කිල්ස්ලා තමයි මේ BYD වාහනේ කියන්නේ ලංකාවේ මේ සුපීරියර් වාහනේ උන්ගේ වෙබ්සයිට් එකේ දාලා තිනවා ජෝන් කිල්ස්ලා 1,68,00,000යි. ඒ සුපීරියර් එක. ඇඩ්වාන්ස් වාහනේ තියෙනවා 1,46,50,000කට. ඉතින් බලන්න දැන් මෙතන අපේ මිනිස්සු කරලා තියෙන වැඩේ. මේ බ්‍රෑන්ඩ් නිව් වාහනේ තියෙනවා. මේ බ්‍රෑන්ඩ් නිව් වාහනේ 1,46,00,000යි. සුපීරියර් එක 1,68,00,000යි. මං කියන්නේ මේකේ මේ මිල සාධාරණයි මේ ගණන් මේ හොඳයි කියලා. මේවත් වැඩි තමයි. මේවා මිනිසුන්ට දරන්න බෑ තමයි. ඉතින් මේ චීනෙන් ආපු වාහනනේ. ඉතින් මේ පුම්බල කරලා හදලාගෙන ආපු වාහන. ඉතින් මේ අපේ ලොක්කෝ අයියලා ටික කරන්නේ දැන් මෙතන ජෝන් කීල්ස් එකට ගිහලා බ්‍රෑන්ඩ් නිව් වාහනේ ගන්නවා. අරගෙන අපේ මිනිස්සු මොනවද කරන්නේ? ආපහු ටිකක් පොඩ්ඩක් පැදලා ඉවරලා හොඳ ගානකට දෙන්න පුළුවන් කියලා මේ අපේම රටේ අහිංසක මිනිසුන්ට කරන වැඩ. ඔන්න බලන්න මම මේ ඉක්මන් එකට ගියා. මේ වාහනයක් දාලා තිනා BYD Atto 3 Superior 2025. ඔන්න මේ වාහනේ 1,72,00,000කට විකුණන්න දාලා මේ අපේ රටේ බයියලා කියන්නේ අපේ රටේ අයියලා. මේ ඉන්නේ සුපිරිම වැඩකාරයෝ තමයි අපේ රටේ ඉන්නේ මේ 1,72,00,000කට විකුණන්න දාලා. මේ සුපීරියර් එක 1,68,00,000ට බ්‍රෑන්ඩ් නිව් ජෝන් කීල්ස් එකේ තියෙනවා. උන් අපේ අයියලා කරන වැඩ. අපේ රටේ ඉන්න මිනිස්සු මේ අහිංසක මිනිසුන්ට අපේ මිනිස්සු ඉන්නේ බිස්නස් එකේ. අනිත් එකා මරා ගන්න. අනිත් එකාට කොහොම හරි කමන්නේ කියලා හරි කමන්නේ මේ මොකක් හරි එකක් අටවලා දෙන්න හරි තමයි මුන් මේ බිස්නස් එක කරන්නේ. බලන්න 1,72,00,000කට මේ විකුණන්න දාලා. මේක විතරක් නෙමෙයි. තව බලමු මේ Atto 3 Superior මේ 2,00,000ටත් දාලා. මේ 2025 කෝටි 2කට දාලා. සුපීරියර් එක මෙතනට ගියාම වෙබ්සයිට් එකේ තියෙන 1,68,00,000යි ජෝන් කීල්ස්ලාගේ. මේ මොකද්ද බං මේ කරන්න යන්නේ මේ රටේ ඉන්න මිනිස්සු? මේ දාලා මේ කෝටි 2යි. මේ මොකටද බං මේ මිනිස්සු මේ වගේ වෙන්නේ මේ රටේ උ? මුන්ට මේ ඇත්තට මුන්ට චාරයක් නැද්ද බං? මේ රටේ මිනිස්සුන්ට සේල් කාර්යෝත් ඒ වගේමයි. උන්ගෙන් තමයි මේ පුරුද්ද ආවේ. උන් ඇවිල්ලා ඊට පස්සේ මේක මිනිසුන්ට ආවා. මේක නිකන් දැන් ඔහේ යනවා. මේක නිකන් අර බෝවෙන කොරෝනා රෝගය වගේ තමයි. මේක ඔහේ යනවා. මිනිසුන්ට මොනවද කරන්න කියන්නේ මේ බලන්නකො. සුපීරියර් 2024 ගිය අවුරුද්දේ වාහනයක් 1,80,00,000කට දාලාමු. ඔය 1,80,00,000 Atto 3 සුපීරියර් 2024 ඔටෝමැටික් ඔය. මේක මූ දාලා 1,80,00,000ක්. ඉතින් මේ වාහනේ ගන්න පුළුවන් සාමාන්‍ය ජෝන් කීස්ලාගේ තියෙන 1,68,000යි. සුපීරියර් එක සාමාන්‍ය ඉතින් මිනිසෙට යනවා නම් 1,46,50,000ට මේ ඇඩ්වාන්ස් මෝඩ් එකේ වාහනයක් වුණත් මේ ගන්න පුළුවන්. මොකද්ද මම මේ අපේ රටේ උන් කරන්නේ? මුන් නිකන් අර මේ ට්‍රේඩින් කරනවා වගේ නිකන් මෙහෙන් අරන් මෙහෙන් දෙන්නේ. මේක මේ හරියට මාෆියාව නේ. මේක ඇවිල්ලා මාෆියාවක්. මේ ලංකාවේ තියෙන වාහනවල මාෆියාවක්. මේක මේ මිනිස්සුන්ගේ හොඳටවත් මේක නෙමෙයි තමන්ගේ මේ ආත්මාර්ථකාමී වෙළඳ පොලක් හදාගෙන මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හුරා කණ්ඩ හදපු මාෆියාවක්. මේ 2024 2,29,00,000ක් දාලා බං බුදු අම්මේ බං මුන් මිනිස්සු නම් වෙන්න බෑ බං. මේවා ගන්න මිනිස්සු ඉන්නවද? මං අහන්නේ මේවා ගන්න මිනිස්සු ඉන්නවද? මේ ඩයිනමික් පැකේජ් එකක් කියලා මේවා දාලා අනේ මන්ද මිනිස්සුන්ට ඇයි මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ? මේවට අපි දැන් මේ ඇත්තට මේ ගන්න යනවනේ මේ මිනිස්සු අහිංසක මිනිස්සු මේ වාහන ගන්න යනවා. ඉතින් ගන්න ගියාම මෙච්චර මිලක් දීලා ගන්න මිනිස්සු ඉන්නවනේ.
පව් ඉතින් ඒ මිනිස්සු කීයක් හරි හම්බ කරන මොන හරි ලේසින් එකක් දාලා මොකක් හරි මේ දේවල් කරන්නනේ ඔය පටන් ගන්නෙ. ඉතින් මේ වගේ මේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක මිල මේ හොඳ ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනයක බ්‍රෑන්ඩ් නිව් වාහනේ තියෙද්දි. ඉතින් මේ වගේ යූස් වාහනයකට යන්න මිනිස්සුන්ට පිස්සු නැහැ. ඉතින් මේ මිනිස්සු මේ ගැන ඇත්තට දැනුවත් නැහැ. ඇත්තට ලංකාවේ පාරිභෝගික අධිකාරියක් ඉන්නවා රජයක් තියෙනවා මේවට හරි තීරණ ගන්න ඕනේ. මේ මිනිසුන්ගේ සල්ලි නෙමෙයි හොරගෙන කන්නේ රටේ ඉන්න ඇතුළෙම මිනිස්සු තමන්ගේම මිනිසුන්ගේ සල්ලි නෙමෙයි කන්නේ. එතකොට මේවට මොකක් හරි නිසි බලධාරියොත් මේවට බලන්න ඕනේ. මේ මොකද්ද මේ කරන්නේ මේ මොකද්ද මේ එක්ක දෙන්න ඕනේ මේ වාහනේට මීට වැඩිය amount එකකට මේක මාකට් එකේ දාන්න බෑ. මේ මිනිස්සු මේ අයුතු විදිහට මේ ධනවත් වෙන්නනේ මේ දඟලන්නේ. මේ කෝටි 1 කෝටි 72 ලක්ෂයකට විකුණන්න හදනවා මේවා මේ මට නම් අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ මිනිසුන්ගේ තියෙන මේ ක්වොලිටි එක මොකද්ද කියලා ලංකාවේ. මේ බ්‍රෑන්ඩ් නිව් වාහනේට මිනිසුන්ට යන්න පුළුවන්කම තියෙද්දි මිනිස්සු මේ අමාරු ඉතින් මිනිස්සු දන්නේ නැති හින්දා මිනිස්සු මේ වාහන වලට යොමු වෙනවා. ඉතින් මේ දැක්කහම හිතන්නේ මේ යූස් වාහනේ මෙච්චරයි නම් බ්‍රෑන්ඩ් නිව් වාහනයකට අපිට යන්න වෙන්නේ. ඒක පුදුම මිලක් නැත්තේ කියලා මිනිස්සු ඇත්තටම. ඒ වගේ රටක් මේවා සහගහන වැඩ මිනිස්සුන්ට මේවා කරන්න එපා. මේ වගේ දේවල් මිනිසුන්ට පුළුවන් විදියට මිනිසුන්ගේ යන්න දේවල් දෙන්න මේක මේ වාහනේට විතරක් නෙමෙයි ලංකාවේ තියෙන සියලුම වාහන වලට මේ මාෆියාව යනවා. මේ මාෆියාවට කතා කරන්නත් කවුරුත් නැති ඔය ලංකාවේ ඉන්න එක මේ වාහන පිළිබඳ කතා කරන සංගම්. ඒවා සංගම් නෙමෙයි ඒවා නිකන් ත්‍රිවිල් සංගම් වගේ. ඒවා ඉතින් කතා කරන්නේ එයාලගේ වාහනේ සේල් කරගන්නයි ඔන්න ඔය වගේ දේවල්. මිනිහෙට මේ සාමාන්‍ය මිනිස්සෙට වාහනයක් අඩු මිලකට ගන්න සාමාන්‍ය මිනිස්සෙට අඩු මිලකට වාහනයක් කොහොමද ඉෂුව කරන්නේ? ඒකේ සේෆ්ටි පැත්ත කොහොමද? ඒකේ ඇත්තට මිල තීරණය කරන්නේ? ඇත්තට බලනකොට මේ රජයේ පිළිබඳ විතරක් හිතන්න දේවල් නෙමෙයි. මේ ඔක්කොම අපේ රටේම මිනිස්සු තමයි මේ ඔක්කොම වැඩ කාගෙන තියෙන්නේ. මේ බලන්න ජෝන් කේල්ස්ලා වෙබ්සයිට් එකට ගියාම මෙහෙම මේ වාහනේ තියෙන ෆොටෝ එක පවා තියෙනවා මේ. ඒකේ තියෙන ෆීචර්ස් බලා ගන්න පුළුවන්. ඒකේ තියෙන මේ ස්පීඩ් එක, ඉලෙක්ට්‍රික් රේන්ජ් එක, මේ වෙහිකල් ටු ලෝඩ් රේන්ජ් එක, බැටරි ටෙක්නොලොජි එක ඔක්කොම මේ වෙබ්සයිට් එකට ගිහලා මිනිස්සු බලන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සු බලන්නේ නැද්ද? මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා අඩුම ගානේ පව් මේ රටේ ඉන්න මිනිස්සු පව් මේවා ගැන කිසිම දැනුවත් වීමක් නැතුව ඉතින් වැඩි මුදලක් දීලා මේ වගේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන වලට ගිහලා මිනිස්සු අමාරු වැටෙනවා. ඉතින් මේ මම කියන්නේ ඔයාලත් මොන හරි දෙයක් කරනවා නම් මිනිසුන්ට මේ වගේ දේවල් කරන්න එපා. ඒ කියන්නේ පවුනේ අපේම රටේ මිනිස්සුනේ. දැන් මේ අයුතු විදියට මේ ධනවත් වෙන්න මේ මිනිස්සු ඔක්කොම දඟලන්නේ අපේ රටේ නේද? අයුතු විදියට ධනවත් වීම නෙමෙයි මොකද්ද මේකේ තේරුම? දැන් ඇත්තටම දැන්වත් මිනිසුන්ට හිතා ගන්න පුළුවන් මේ ඉදිරියට තියෙනවා නම් මෙච්චර මිලක්. මෙන්න මේ වගේ මේ ඇත්තටම ඇක්චුවල් ගාණක් තියෙනවා. ඇයි මේ වගේ වැඩි කරගෙන මොනවද මේ කරන්න හදන්නේ? මේක මේ ලංකාවට මිනිසුන්ට ඔරොත්තු දෙන්න පුළුවන් දේවල් මේ 2024 1 කෝටි 80 ලක්ෂයයි. මේ 2024 2 කෝටි 29 ලක්ෂ 50000යි. ඇටෝ 3 මේ සුපීරියර් කෝටි 2යි. සුපීරියර්ට කෝටි 2කට ගන්න ඕනේ මෙතන ගිහිල්ලා මේ ජෝන් කේස්ලා 1 කෝටි 68 ලක්ෂයට ගන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු වගේ ජරාම මිනිස්සු සෙට් එකක් නැහැ. මුන් කොහේ ගියත් ඔන්න ඔය කප් එක තමයි ගහන්නේ. මං හිතන්නේ හොර ජානවලින්ම ඉපදිච්ච සෙට් එකක්. ඉතින් මේ ස්තුතියි ඔයාලා මේ ගැන අපිත් එක්ක මේ වීඩියෝ එක රැඳී සිටියට ඉදිරියේදී අපි මේ වගේ දේවල් ගැන කතා කරමු. මේ ඉනම් අපේ channel එකත් එක්ක ඔයාලා රැඳී සිටින්න. ස්තුතියි.